ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන LTTE ත්‍රස්තයන්ට එරෙහිව දැවැන්ත ජයග්‍රහණ ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වය සමත් වෙතැයි ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් සංගරාව වාර්තා කරයි. සංගරාවේ අද දින කලාපයේ පළ වූ ලිපියකින් පෙන්වා දෙන්නේ සාමකාමී විසඳුමක් සඳහා දිගින් දිගටම පවත්වන ලද සාකච්ඡා සියලු අවස්ථාවන්හිදී LTTE කඩාකප්පල් කළ බවයි. මෙතෙක් ලද ජයග්‍රහණ ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභීත නායකත්වය හේතු විය. රාජපක්ෂ මැතිතුමා සම්පත් නිසි ලෙස ආයෝජනය කරමින් ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීමට ප්‍රබල දේශපාලන නායකත්වයක් ලබා දෙමින් සිටී. මෙම ගැටලුව සඳහා ඇත්තේ දේශපාලන විසඳුමක් පමණක් යයි පවසන ඇතැම් පුද්ගලයින් රජයේ අඛණ්ඩ ජයග්‍රහණ හමුවේ කැළඹීමට පත් වූ බව වෝල් ස්ට්‍රීට් සංගරාව පෙන්වා දෙයි. දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නගන්නට අන් කිසිම සංවිධානයකට ඇති අයිතිය LTTE ත්‍රස්තවාදීහු අනුමත නොකළහ. ත්‍රස්තවාදීන්ට පිළිතුරු දිය යුතු ක්‍රමය රාජපක්ෂ මැතිතුමා නිවැරදිව අවබෝධ කරගෙන සිටී. පළමුව යුද ක්‍රියාමාර්ග මගින් ත්‍රස්තවාදයේ විනාශ කොට පසුව දේශපාලන විසඳුමකට යාමට ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා තීරණය කර තිබේ. එය උපක්‍රමශීලී නිවැරදි ක්‍රියාමාර්ගයක් බවද වෝල් ස්ට්‍රීට් සංගරාව පෙන්වා දෙයි.